හෙලෝ මගේ යාළුවන්ට කොහොමද හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් සුපුරුදු විදිහටම ෂෙලෝන් රූට්ස් අපේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද නම් මං ගෙනාවේ මං ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එකක්. ඒ කියන්නේ අපේ අලුත් ගෙදර හෝම් සෙටප් එකයි හෝම් ටුවර් එකයි. ඉතින් හැමෝටම මං ආරාධනා කරනවා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරලම මේ වීඩියෝ එක බලන්න එකතු වෙන්න කියලා ආදරෙන්ම ඉල්ලනවා. ඉතින් ඔන්න මම දැන් මේ කඩාගත්ත දේශීය මල් ටික අරන් ඇවිල්ලා වාස් එකට දාගන්න තමයි හදන්නේ අපේ අලුත් ගෙදර ලස්සන කරගන්න. මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ඉතින් මේ මාස කීපෙම එකතු කරගත්තේ. වැඩ ටික සාමාන්‍ය දුරට හරි ෆයිනලයිස් වෙනකම් ටික කාලයක් ගන්න වුණා. මොකද හැම දෙයක්ම අලුතෙන්මනේ. ඉතින් අපි අලුත් ගෙදරට අපි සෙටප් කරේ. ඒ නිසායි ටික කාලයක් ගත්තේ. මම හෝම් ටුවර් එක අරන් එන්න. ඉතින් ඔයාලත් එන්නකෝ මාත් එක්ක බලන්න අපේ හෝම් සෙටප් එකයි ෆයිනලි හෝම් ටුවර් එකයි. මේ අපි දෙන්න අපේ ගෙදරට ගත්ත ෆර්නිචර්ස් ටික සිලෙක්ට් කරන්න ගිය දවස තමයි DFS එකෙන් අපි ඉතින් පොඩ්ඩක් බලලා හාන්සිලා ඉඳගෙන කම්ෆර්ටබල් විදිහට අපි සිලෙක්ට් කරගත්තා. අපේ රික්ලයිනර් චෙයා එකයි TV යුනිට් එකයි කොෆි ටේබල් එකයි මේගොල්ලන්ගෙන් තමයි අපි ගත්තේ. ඊළඟට ගියේ අපේ බෙඩ්ස් ටිකයි වෝඩ්‍රොබ් එකයි සිලෙක්ට් කරගන්න. මෙතනත් බබාලා ආස විදිහට යාලා කැමති කලර් එකෙන් ඒගොල්ලන්ට කම්ෆර්ටබල් විදිහට මෙට්‍රස් බෙඩ් එක ඒගොල්ලෝ චූස් කරා. අපේ එකත් අපි ඒ විදිහටම තමයි ගත්තේ. හැබැයි මෙතන කියන්න ඕනේ මෙතන මම ආස වෝඩ්‍රොබ්ස් තිබුණාට ඒ තියෙන සයිස් එකෙන් මට ගන්න බැරි වුණා. මොකද අපේ කාමරේ ටිකක් චූටි නිසා අපි වෝඩ්‍රොබ් එක විතරක් කස්ටමයිස් කරලා අපේ රූම් එකේ සයිස් එකට මැච් වෙන විදිහට අපි ඕඩර් කරා. ඊට පස්සේ ඔන්න අපේ බබාලා හරිම ලකි. අපි ගෙදරට මූව් වෙන දවසම ඒ දෙන්නගේ බෙඩ්ස් දෙක ආවා. ඉතින් අපේ ඒව නම් එන්න සෑහෙන පරක් වුණා. මේ ඒගොල්ලන්ගේ බෙඩ්ස් ඒගොල්ලෝ එන්ජොයි කරපු විදිහ. මේ තමා ඇත්තටම අපිට හරියටම ආව ෆර්නිචර් අරයිවල් එක. අපේ කවුච් එක රික්ලයිනර් චෙයා එක අපේ හස්බන්ඩ් ආස විදිහට තමයි එයා ඒක සිලෙක්ට් කරේ. එයාට ඕන විදිහට කම්ෆර්ටබල් කියලා කලර් එකයි හැම එකක්ම. ඉතින් මේ ආපු ගායිස්ලා දෙන්න ඒක සෙට් කරලා දීලා ගියා. මේක මට නම් හරි කොම්ප්ලිකේටඩ්. අනික ඒක ගොඩක් බරයි. ඉතින් ඒගොල්ලෝ ඒක සෙටප් කරලා දීලා ගියා. අනික මම විතරයි ගෙදර හිටියේ. ඉතින් ඒගොල්ලෝ හෙල්ප් කරා ඒක සෙටප් කරන්න. ඒගොල්ලෝ ඉතින් ඒක ඒගොල්ලන්ගේ රෙස්පොන්සිබිලිටි එක ඔක්කොම ඉවර කරලා චෙක් කරලා බලලා තමයි යන්නේ. ඊට පස්සේ මෙතන ඩයිනින් ටේබල් එක සෙටප් කරන ගමන් තමයි ඉන්නේ. අපේ බබාලා දෙන්නත් ඒකට හෙල්ප් කරනවා. මම හිතන්නේ එකපාරටම ලිවිං ඒරියා එකෙන් ඔන්න ඩයිනින් ඒරියා එකට ආවා. පොඩක් වීඩියෝ එක මික්ස් අප් වෙලා තියෙන්නේ. ඒක නෙච්චර හිතන්න එපා. අන්න ඊට පස්සේ මේකේ ඩයිනින් ටේබල් එකේ නෑ මේ චෙයාස් ටික සෙට් කරන විදිහ විතරයි මම හිතන්නේ මම වීඩියෝ ක්ලිප්ස් අරගෙන තියෙන්නේ. ඔන්න ඉතින් ඊළඟට එන්නේ මම කැමතිම පාර්ට් එක. ඒ කියන්නේ මගේ ආසම කිචන් එක මට ආස විදිහට මම කැමති විදිහට ඩිසයින් කරගෙන ඒකට ඕන ඉක්විප්මන්ට්ස් ටික මම ඕඩර් කරලා ඒක සෙට් කරන විදිහ තමයි මේ. මොකද මේවත් ටිකක් එන්න කල් ගියා. හැම එකක්ම බ්ලැක් කලර් එකකින් තමා මම
දාන්න ඕනේ කියලා හිතාගෙන හිටියේ. ඒ නිසාමයි මගේ කිචන් එක පැන්ට්‍රි ටොප් එක හැම එකක්ම මං ලයිට් ග්‍රේ එකෙන් දැම්මේ. මගේ අනිත් කිචන් අයිටම්ස් ඔක්කොම බ්ලැක් යන්න ඕන නිසා. ඉතින් මං කරීස් එකෙන් තමයි මගේ ටෝස්ට් එක, හීටර් ජග් එක, එතකොට මගේ මයික්‍රෝවේව් එක හැම එකක්ම මං ඕඩර් කරේ. ඉතින් ඒ ටිකත් එන්න ටික දවසක් ගියා. ඕඩර් කරන්න ඇත්තටම ටික දවසක් ගියා. මේ මම ඒ ටික සෙටප් කරගන්න ගමන් මං හිතනවා ඒ ටික මගේ කිචන් එකට ලස්සනට මැච් වෙනවා කියලා. ෆයිනලි සෙටප් කරාම බලන්නකෝ ඔයාලා. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. आशियाना मेरा साथ तेरे है ना ढूंढते तेरी गली मुझको घर मिला आबोदाना मेरा हाथ तेरे है ना ढूंढते तेरा खुदा मुझको रब मिला तू जो मिला लो हो गया मैं काबिल तू जो मिला तो हो गया सब हासिल हाँ मुश्किल सही आसान हुई मंजिल क्योंकि तू धड़कन मैं दिल को करारा तुझ पे है ඔන්නම තමයි ඉතින් ෆයිනල් ලුක් එක. හීටර් ජග් එකයි ටෝස්ට් එකයි මම ප්ලේස් කරගත්තේ ওই විදිහට. ඔයාලට මගේ හෝම් ටුවර් එකෙන් ෆයිනල් ලුක් එක, ටෝටල් කිචන් එකේ ෆයිනල් ලුක් එක බලන්න පුළුවන්. पहली पहली बार මෙතන මං හිතන්නේ මට හරියටම මතකත් නෑ මොකද්ද මෙතන අන්බොක්ස් කරන්න කියලා. මං හිතනවා මගේ ටී කොෆි ෂුගර් සෙට් එක කියලා. මං ඒක ඕඩර් කරේ Amazon එකෙන්. මට මේකට නම් ගොඩක්ම කාලයක් ගියා ඇත්තටම චූස් කරගන්න. මම shops visit කරා, online බැලුවා, තෙමෙව් බැලුවා. මට කොහෙවත් මගේ හරි black එකට shine black එකට match වෙන විදිහට හම්බුන්නේ නැහැ. finally Amazon එකේ ඒත් මේ set එක විතරමයි මට තිබුණේ, වෙන choices තිබුණ නැහැ. මං ආස විදිහට මට එකක් set වුණා. මං ඊට පස්සේ ඒක order කරා. මං හිතනවා ඒක තමයි මේ කියලා. पहली पहली बार මගේ ටී කොෆි සෙට් එක තමයි. ඇත්තට මට ඒක හරි කියුට්. පැන්ට් ටොප් එක උඩ තිබ්බම හරියම ලස්සනට ඒ ටික ඔක්කොම මැච් වුණා මගේ ටෝස්ට් එකයි කෙටල් එකයි එක්ක. पहली पहली बार ඔන්න ඊට පස්සේ හස්බන්ඩ්ගේ පාර්ට් එකකට තමයි අපි එන්ටර් වෙන්නේ. මේ නම් යා මං හිතන්නේ අන්ඩර්සින්ක් කැබිනට් එකක් සෙට් කරන ගමන් ඉන්නේ. මං හිතන්නේ ඔන් සීට් එකේ. ඊළඟට කොෆි ටේබල් එක. එයා වැඩ ඇරලා ඇවිල්ලා මම එදා වැඩ. ඉතින් තනියම ඩිලිවරි එක ආපු දවසේ රෑ කොෆි ටේබල් එක සෙට් කරන ගමන් තමයි ඉන්නේ. ටීවී යුනිට් එක නම් සෙට් කරන්න තිබුණ දෙයක් නැහැ. ඒක සෙටප් කරලාම ආවේ. අන්බොක්ස් කරන්න විතරයි තිබුණේ. මේක සෙපරේට් ආවේ. ඉතින් යාට ඒක සෙට් කරන්න වුණා. ඉතින් ටිකක් හෙවි කියලාත් එයා කිව්වා. මොකද සපෝට් එකට කවුරුත් හිටියෙත් නැහනේ. තනියම කොහොම හරි එයා වැඩේ ගොඩ දාගෙන තිබ්බා. ඉතින් පොඩි වෙලාවක් අරගෙන खुशबू आई रातों में रंगत छाई सहेलियों ने गीत सुनाए मैं दिवाले हाथ सजाए मेरी मेहंदी देखो 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 जी देखो हाथों पे रंग है गहरा सा
सजना का नाम लिखा है देखो लाल दुपट्टा छुड़ी खंकी ඔන්න ඉතින් අපේ සුපර්වයිසර් බලාගෙන ඉන්නවා වැඩේ හරියට වෙනවද නැද්ද කියලා. ඉතින් සුපර්වයිස් කරන ගමන් තමයි ඉන්නේ. මෙන්න මෙහෙමයි කොෆි ටේබල් එකේ ෆයිනල් ලුක් එක and TV unit එකේ ෆයිනල් ලුක් එක. ඊළඟට මගේ වෝඩ්‍රොබ් එක ඩිලිවර් වෙච්ච දවස තමයි අපි ඒකත් ඕඩර් කරනකොටම ප්‍රොෆෙෂනල් ඇසෙම්බලර් කෙනෙක් ඒගොල්ලෝ අපිට arrange කරලා දුන්නා. මොකද අපිට හිතුණා ඒක අපිට ටිකක් complicated වෙයි කියලා. මොකද අපි එක දිගට වැඩත් කරන නිසා සෑහෙන වෙලාවක් යනවා මේ wardrobe එක set up කරගන්න. ඒ නිසා අපි ඒකට agree වුණා. එයා ඇවිල්ලා මේ ඒක set කරන ගමන් තමයි ඉන්නේ. එයා ඉතින් wardrobe එක ඉවර වෙනවත් එක්කම එදාම හවස අපේ bed arrival එකත් උනා. මොකද අපි දෙකම එකම දවස් දාගත්තා. මොකද wardrobe එක මුල්ලටම යන නිසා හවස දාගත්තා bed එක. මොකද bed එක fix කරලා ඉවරට අපිට ආයේ wardrobe එක fix කරන්න space නැති නිසා අපි wardrobe එක first අරගෙන bed එක second ගත්තා. evening වල plan කරගත්තා. මේ boysලා දෙන්න ඇවිල්ලා bed එකත් set කරන ගමන් තමා ඉන්නේ. wardrobe එක නම් මම හිතන්නේ දැන් nearly finished. ඊට පස්සේ bed එකත් step කරලා දීලා ඒගොල්ලොත් ගියා. ඔන්න ඉතින් දැන් ඔයගොල්ලන්ව එක්කන් යන්නේ අපේ ගෙදර හෝම් ටුවර් එක. එහෙම නැත්නම් අපේ ගෙදර ෆයිනල් ලුක් එක බලන්න එනකෝ. ओ यारा दिल को करारा तुझको है प्यारा. මේක තමයි අපේ නිව් හවුස් එකේ එන්ට්‍රන්ස් එක. මෙතන මම ඩිසයිඩ් කරා අපේ ෆැමිලි ෆොටෝ එකක් දාන්න අපේ මූවින් ඩේ එකේ අපි ගත්ත ෆොටෝ එක. ඊට පස්සේ ඔයාලට පේන අපේ ලිවිං ඒරියා එක අතරම ගොඩාක් ලොකු නැහැ. හැබැයි ඒක එච්චරම ලොකු අවුලකුත් නැහැ කියලා මට හිතෙනවා. මොකද සාමාන්‍ය ස්පේස් එකක් තියෙනවා. මොකද අපි තාම ඉතින් පුංචි පවුලක් නේ. මේ විදිහට තමයි ඉතින් අපි ඒක arrange කරගත්තේ. दिल को करारा तुझ पे है प्यारा पहली पहली बार ओ यारा दिल को करारा. ඊට පස්සේ අපේ ලිවිං ඒරියා එකකින්ම තමයි අපේ කිචන් එකටයි ඩයිනින් ඒරියා එකටයි ඇක්සස් තියෙන්නේ. සෙපරේට් තමයි තියෙන්නේ. ඒ දෙක අතරතුර අපේ WC එක තියෙනවා. එහෙම නැත්නම් ඩවුන්ස්ටේර් ටොයිලට් එකයි සින්ක් එකයි තියෙන්නේ. කිචන් එකටයි ලිවිං ඒරියා එකටයි අතරමැද. ඊට පස්සේ අපි යනවා කෙලිම ඩයිනින් ඒරියා එකට. කිචන් එකේම අනිත් කොටස තමයි අපි ඩයිනින් ටේබල් එක arrange කරලා තියෙන්නේ. අපේ garden එකට face කරලා ෆ්‍රෙන්ච් ඩෝර් එක ළඟින්ම. මොකද එතනින් හොඳට ඉර එළියත් වැටෙනවා දවල්ට. මෙන්න මගේ ඩ්‍රීම් කිචන් එක. මේක තමයි මගේ ගෙදර මම ආසම ප්ලේස් එක. ගොඩක් වෙලාවක් මගේ ටයිම් එක ස්පෙන්ඩ් කරන්නේ මගේ කිචන් එකේ. මොකද මම උයන්න හරිම ආසයි. මගේ කිචන් එක මම ඇත්තටම බෙඩ්රූම් එකටත් වඩා පිළිවෙලටම තියාගන්න ආස කෙනෙක්. nice and tidy. ඉතින් බලන්නකෝ මගේ කිචන් එක ලස්සනයිද කියලා. हाथ तेरे हैं ना ढूंढते तेरा खुदा मुझको रब मिला तू जो मिला लो हो गया मैं काबिल तू जो मिला तो हो गया सब हासिल हाँ मुश्किल सही.
ඊට පස්සේ ඔන්න ඉතින් ඉන්නවා අපි දෙන්න. මෙතන ලොකු මිර එකක් දාන්න ලොකු මෝමනාව තිබ්බ අපේ හස්බන්ඩ්ට. ඇත්තටම පස්සෙම මත් එකට ආස වුණා. මම කිචන් එකේ ඉන්නකොට මට ඉතින් මාවම මේ මිර එකෙන් පේනවා. ඊළඟට හොලා යන්නේ අපේ බෑක් ගාඩන් එක බලන්න. ඇත්තට මේක ඉතින් දැන් ගාඩන් එකක් වට තාම ගාඩන් එකක් වෙලා නැහැ. තාම ඉතින් empty backyard එකක් තමයි ඔයාලට පේන්නේ. අපි ඒකත් ඉතින් පස්සේ ඩිසයින් කරලා මොකද කරන්නේ කියලා බලන්න ඕනේ. තාම ඉතින් අපි ඒක කරේ නැහැ. අපි ඒක චුට්ටක් ඩිලේ කරලා තියෙනවා. मेरा कोई एहसास है जैसे तू बस है मेरे पास ऐसे मेरा कोई एहसास है जो दिन यही होते हैं सवेरे यही मरना और जिना මෙතන තියෙන අපේ සසු බබාගේ කාමරේ. තමල්ලි බබාගේ කාමරේ. මල්ලි බබා. Can I come in? Open the door. जो तुझको Oh. ना पाऊं बातों में तेरी मैं අනිතිද? මේ අපේ මල්ලි බබාගේ රූම් එක. लम्हा लम्हा है नाम तेरा है तुझको ही गाऊं मैं Pretend to be sleeping. මේ තමයි අපි මල්ලි බබා කාමරේ අද වීඩියෝ එකක් ගන්නවා කියනකොට හදලා තියෙන විදිය. මම කොහොමද එයා මේ විදිහට හදලා යනවා උදේට. අද මේ ස්පෙෂල් අරේන්ජ්මන්ට් එකක් දාලා. यूं ही तरपा හොඳටම නිින්ද ගිහලා නේ කවන්ද කවන්න. Thank you මල්ලා. सैयारा तू तो අක්කි බබා. नहीं है Can we come in? जरा सा මේ තමයි අපේ අක්කි. Ooh. මේ තමයි අපේ අක්කි බබාගේ රූම් එක. Hello Sayende. Shasha. मौसम जरा सा සයු පපාගේ නම් රූම් එක ලස්සනට තියාගෙන ඉන්නවා. ඈ? තව ඉතින් චූටි වැඩ ටිකක් තියෙනවා. ඉතින් අක්කි බබාට තාම ස්ටඩි ටේබල් එකක් නැහැ. නේ අක්කි. ඉතින් ගමු ඉක්මනටනේ. नींदों में सोता है Bye bye Ake. तू मेरे अश्कों में रोता है सरगोशी सी है මේක තමයි අපේ ෆැමිලි බාත්රූම් එක. तू ना हो फिर भी तू होता है हाय मैं मर ही जाऊं जो तुझको ना पाऊं बातों में तेरी मैं रातें बिताऊं होठों पे लम्हा लम्हा है नाम तेरा है तुझको තමයි අපේ मैं මාස්ටර් බෙඩ්රූම් එක. රූම් එක. तू मेरे අපි දෙන්නගේ රූම් එකේ නම් තාම වැඩ ඉවරටම ඉවර නෑ. ඒ කියන්නේ තාම වෝඩ්‍රොබ් එක බෙඩ් එකයි විතරයි තියෙන. තව බෙඩ් සයිඩ් කැබිනට්ස් ගන්න ඕනේ. තව චූටි අයිඩියා එකක් තියෙනවා. පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න කාමරේ ලස්සනට හදාගන්න. ඒක ඉතින් පස්සට තමා කරගන්න වෙන්නේ. දැනට ඕක තමයි අපේ බෙඩ්රූම් එක තියෙන විදිහ. सैयारा तू तो बदला नहीं है मौसम जरा सा ඉතින් අපේ බෙඩ්රූම් එකට තියෙන්නේ අපේ ගෙදර ෆ්‍රන්ට් සයිඩ් view එක. බබාලා දෙන්නට නම් තියෙන්නේ බෑක් යාඩ් එකේ view එක. ඔය විදිහට තමයි ඉතින් පේන්නේ. ඔන්න ඔයාලට අපේ ඔන් ස්වීට් එක පේනවා. අපි දැන් අද බාත්රූම් එක
ඉතින් මේක තමයි ලාස්ට් පාර්ට් එක මගේ අද වීඩියෝ එකේ. ඉතින් වීඩියෝ එක ලස්සනයි නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. අපේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඉස්සරහට ගෙන ලස්සන වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් හැමෝම පරිස්සමෙන් ඉන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.